Hi පුතේ, good evening. ඔයාලට මම ඇහෙනවද? Right. ඔයාලට මම ඇහෙනව නේද පුතේ? And also you can see me. පේනවනේ? හරි. Good evening. අපි ගිය සතියේ මේ paper class එක පටන් ගත්තේ. මල්ලි chat එකත් on කරන්න ළමයින්ට මේ mics ටිකත් on කරන්න. allow කරලා තියන්නේ ඒගොල්ලන්ට කතා කරන්න පුළුවන්. හරි. පුතේ මෙහෙමයි. දැන් මේ paper class එක ගැන මම ගිය සතියේ කතා කරා. අද මේ paper class එක ගැන කියවන්නේ නැහැ. මොකද ගිය සතියේ ගොඩක් ඒවා මම කිව්වා. අද මම වැඩ කරන්න යන්නේ මේ එක දෙයක් තියෙනවා මේ ඔයාගේ mics on කරන්න ඕනි. ඔයාගේ cam එක on කරන්න ඕනි. ප්‍රශ්නයක් ආපුවම ඒකට උත්තර දෙන්න ඕනි. නිකන් අර සාමාන්‍ය විදිහට ඔහේ ඉඳලා නම් මේ වැඩේ කරන්න බෑ. හරිද? ඒ නිසා මේ තමන් පොඩ්ඩක් ඔය මම කර ටී-ෂර්ට් එකක් කරේ පිළිවෙලට ඇඳුමක් ඇඳගෙන ඉන්න. මේ තමන් ඉන්න තැනත් එක්ක ඒක පොඩ්ඩක් මැනේජ් කරගන්න. හරි? ප්‍රශ්නයක් ආපුවම ඒකට උත්තර දෙන්න මයික් එක on කරන්නම ඕනි අනිවාර්යෙන්. හරිනේ? හරි. පුතේ අපි ගිය සතියේ තමයි මේ ක්ලාස් එක පටන් ගත්තේ. ගිය සතියේ මම පුතාලට මේ පේපර් එක ගැන හැඳින්වීමක් කරා. පේපර්ස් දෙකක් තියෙනවා. ඊට පස්සේ ඒකේ ෆස්ට් පේපර් එක සෙකන්ඩ් පේපර් එක කියලා. ෆස්ට් පේපර් එකට තියෙන ලකුණු 60ක්, සෙකන්ඩ් පේපර් එකට ලකුණු 140ක් තියෙනවා කිව්වා. ඊට පස්සේ ෆස්ට් පේපර් එකට තියෙනවා ප්‍රශ්න 8ක්, සෙකන්ඩ් පේපර් එකට ප්‍රශ්න 13ක් තියෙනවා කියලා කිව්වා. මතකයිනේ? එතකොට ඒ ටික තමයි එදා අපි කතා කරේ. ඊට පස්සේ අපි ෆස්ට් පේපර් එක ගැන ටික කිව්වා. ඊට පස්සේ මම ෆස්ට් පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේ කරන්න ගත්තා. හරි? ඊට පස්සේ අවුරුදු ආසන්නක අවුරුදු 5ක මම පළවෙනි ප්‍රශ්න පත්‍රයේ තිබ්බ පළවෙනි ප්‍රශ්නේ අපි කරා. එතකොට මේ ඒකට පුතාට වෙනම ටියුට් එකක් දෙන්න තියෙනවා. පළවෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නේ දෙකම එකට එකතු කරලා දෙවෙනි එක කරේ නැති හින්දා ඒක දුන්නේ නැහැ. හැබැයි මම සප්ලිමන්ටරි ටියුට් එකක් පාට දාලා තියෙනවා. පැහැදිලිනේ? එතකොට මේ ටියුට්ස් දාන ඒවා ගොඩක් ඒවා මම PDF තමයි දාන්නේ. මොකද ඔය ගෙදරට එවන්න ගියාම පරක් වෙනවා දවස් ගණන් යනවා. ඒ නිසා මගේ papers නේ තියෙන්නේ මම paper එක PDF එකක් විදිහට දානවා. පුතාලා print එකක් ගන්න ඕනේ. ඒක ලේසි. එතකොට ඔයාටත් මටත් ලේසි. ලොකුම ටියුට් එකක් තිබ්බොත් තමයි ඒක ගෙදරට එවන්නේ. හරිද? එතකොට ඒකත් ඔළුවේ තියාගන්න. එතකොට දැන් papers ටික හරියට පිළිවෙලට maintain කරන්න ඕනේ. පොතක් අරගෙන ලස්සනට neat එකට මේවා ලියන්න ඕනි. හරි? ඒ විදිහට පිළිවෙලට වැඩ කරන්න ඕනේ. දැන් ගිය සතියේ මම පොඩි note එකක් දුන්නේ. ඒක ලියන්න කියලා මම ඔයාලට කිව්වා. පොළ හරි half sheets හරි තියාගන්න කියලා මම කිව්වා. එක්කෙනෙක් mic එකයි camera on කරන්න බලන්න කරපු වැඩ බලමු අපි. කවුද මම කියන එක්කෙනා mic එක on කරන්න ජනනි ජනනි මට ඔයාගේ note එක පොඩ්ඩක් පෙන්නන්න ඉස්සලා mic එක on කරන්න පුතේ. මේක පුළුවන් තරම් සජීවී කරගන්න නැත්නම් ප්‍රශ්න පත්‍ර කරන එක තේරුමක් නැහැ. ඔන්ලයින් එකයි ප්‍රශ්න පත්‍ර සාර්ථක නැත්තේ. පැහැදිලිනේ? තමන් හරියට ප්‍රශ්නට උත්තරය අහලා උත්තරය කියලා පිළිවෙලට මාත් එක්ක පොඩ්ඩක් ෆිසිකලි සම්බන්ධ වෙනවා වගේ ඔන්ලයින් සම්බන්ධ වෙන්න ඕනේ. නැත්නම් තේරුමක් නැහැ. right. ඔයා mic එක on කරන්න, cam එක on කරන්න. හරියක්. මට ඔයාගේ note එක බලන්න ඕනේ. on කරන්න බෑද? මල්ලි chat එක on කරලා නැද්ද ඒගොල්ලන්ට? හරි මම netme මම ඔයාව on කරන්නම් මේ netme mic එක on කරන්න netme
ඔන් කරලා තියෙන නිසා මටම පේන්නේ නැහනේ බබා. හායි බබා. කතා කරන්න පාපා. නෙත්මි ඔයා මයික් එක ඔන් කරන්න පුතේ පොඩ. මයික් එක ඔන් කරන්න බෑද? ආයෙනම් තරුෂි ඔන් කරන්න බෑනේ තරුෂි. මයික් එක ඔන් කරලා පුතේ කැම් එකත් ඔන් කරන්න. තරුෂි මම ගිය සතිය ආවේ නෑ. ආයෙමද? රයිට්. එතකොට ජයනි ආව නේද ගිය සතියේ? ඔව් සර්. පුතාගේ නෝට් එක ඔයාලා ලියවද? ඔව් සර්. රයිට් හරි. ඕකේ කැම් එක ඔන් කරන්න පුළුවන් තැනකද ඔයා ඉන්නේ? කරන්න පුළුවන්ද? කැම් එක ඔන් කරන්න පුතේ පේන්නේ නැහැ. රයිට්. දැන් මට පෙන්නන්න නෝට් එක චුට්ටක් වාගේ. මයික් එක ඔන් කරන්න. මයික් එක ඔන් කරන්න. මොකද CR පොතකද ලියවේ? ඔව් සර්. රයිට්. හරි පුතේ හරි හරි හරි. හරි. එතකොට මේ CR පොතක් හරි පුතාලා එහෙම නැත්නම් හාෆ් ෂීට්ස් ටිකක් හරි හරියට මේන්ටේන් කරන්න සැරින් සැරේ මම සමහරලාට ඔය වගේ මට ඒක නෝට් එක පෙන්නන්න කියලා කියනවා. හරි. එතකොට ඔයාලා ඒක මට හරියට පෙන්නන්න ඕනේ. රයිට්. දැන් පුතේ අද එහෙනම් අපේ පාඩමට අද යමු අපි. අද මම ඔයාලට කියලා දෙනවා පේපර් එකේ දෙවෙනි ප්‍රශ්න කරන විදිය. හරිද? ෆස්ට් පේපර් එකේ දෙවෙනි ප්‍රශ්න කරන විදිය. එතකොට සෙකන්ඩ් පේපර් එක ඒ කියන්නේ සෙකන්ඩ් ක්වෙස්චන් එක ෆස්ට් පේපර් එකේ. හරිනේ? දැන් ගිය සතියේ අපි කරපු එකට වෙනම තව පොඩි ඇඩිෂනල් නෝට් එකකුත් මම දීලා දෙනවා PDF එකක් මම ඒක කරන්න ගන්නවා තව ටිකකින්. ඊට අමතරව මම පොඩක් අරගෙන හැඳින්වීමක් කරනවා. ඒතකොට ලේසි පුතාට මට පේපර් එක දානකොට කරගන්න මාත් එක්ක. මම පේපර් එකක් වඩ කරවනවනේ දාලා. ඒක වෙනම PDF පස්සේ දෙනවා. හරි කලබල වෙන්න එපා. දැන් මට ඔයාලා කියන්න ඉගෙනගෙන තියෙනවා මේ ටෙන්සස් කියලා පාඩමක්. හරිද? සබ්ජෙක්ට් එකයි verb එකයි කොහොමද යූස් කරන්න කියලා. එතකොට ටෙන්සස් කියලා අපි සාමාන්‍යයෙන් ටෙන්සස් 20ක් භාෂාවේ කතා කරනවා. එතකොට අන්නේ ක්‍රියාරූප නිවැරදිව භාවිතා කරන විදිය. ඒක තමයි අපි සාමාන්‍යයෙන් කියන්නේ ටෙන්සස් නැත්නම් මේ අභ්‍යාස ඔය දෙවෙනි අභ්‍යාසෙ බේස් කරලා තියෙන එකේ. එතකොට මොනවද මේ ටෙන්සස් සහ මොනවද අපිට ඕන වෙන්නේ මේ හිස්තැන් ෆිල් කරන්න නැත්නම් මේ දෙවෙනි ප්‍රශ්නේ කරන්න. පුතාලා දන්නවා මුලින්ම ඔයාලගේ ඔළුවේ තියෙන්න ඕනි ක්‍රියාපද past tense කරන විදිය දැනගෙන ඉන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි ක්‍රියාපදයක් අකට ed දාලා ඒකේ past tense එක හදනවා. past participle එකත් එහෙමම තමයි හදන්නේ. ඒ කියන්නේ ක්‍රියාපදය ගන්නවා ඒකට ed දානවා. ගොඩක් වෙලාවට මම කියන්නේ 80ක් 90ක් තැන්වල. හැබැයි සමහර වචන තියෙනවා ඒවා irregular. ඒ කියන්නේ අක්‍රමවත් ඒවා. ඒවායේ past tenses අපි හදා ගන්න ඕනේ. ඊළඟට ඔයාලා දැනගන්න ඕනේ past participle එක හදන්නේ කොහොමද කියලා. හරි මේ ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නේ කරන්න ඔයාලට ඕනි background එක මම මේ හදන්නේ. past participle එකක් කියලා කියන්නේ that is the third form of the verb. ඒක verb එකේ තියෙන third form එක. කරලා තියෙනවා. ඇවිල්ලා, ගිහිල්ලා, කාලා, බීලා, නාලා, දීලා, ගහලා කියලා කිව්වම ලා කියන form එක තමයි අපි කියන්නේ
past participle කියන form එක. ක්‍රියාවක ing කියන එක ඔයාලට හදන්න පුළුවන්. ඒක පුතාලා දන්නවා ක්‍රියාරූපය අරගෙන ing දාන්න තියෙනවා. ඊට පස්සේ ගොඩක් වෙලාවට මේකේ අපි ක්‍රියාවක ෆියුචර් ටෙන්ස් එක හදන්න නම් will දාලා ඒක හදන්න ඕනි. ඒත් ඉස්සෙල්ලාම ඔයා අන්න ඒක මුලින්ම ඔලුවට ගන්න ඕනි. ඒතකොට දැන් මම ඔයාලට දුන්නොත් ක්‍රියාපද 5ක් හරි 10ක් හරි ඔයාලට පුළුවන් ද ඒක ඔය මම කියපු විදිහට හදන්න. ඔව් පුළුවන්. හරි. තපරක ඉන්න. ඔම් ඉන්න. right. දැන් ඔයා හිතන්න මේ තියෙන්නේ ඔයාගේ මම කියන මේ ටෙන්සස් කියන නැත්නම් ඔය මම කියන පාඩම. මේක බේස් කරලා තමයි දෙවෙනි ප්‍රශ්නේ ලකුණු 10ක් අපිට දෙන්නේ. මේ ලකුණු 10 ගන්න සාමාන්‍යයෙන් අපි දැනගන්න ඕනි කාරණා ටික තමයි මේ කරන්නේ. මේක තමයි පළවෙනි යෙන් ඔය ඉගෙන ගන්න ඕනේ දෙවෙනි ප්‍රශ්නට අදාළ. එතකොට පුතේ මේ දෙවෙනි ප්‍රශ්නේ මුලින්ම ඔයාලා දැනගන්න ඕනි ක්‍රියාවක්. හරිද? සාමාන්‍ය ක්‍රියාවක් ගත්තාම ඒ ක්‍රියාව කොහොමද සාමාන්‍ය ස්වරූපයේදී තියෙන්නේ? ඒ කියන්නේ verb stem එක. ඊළඟට ක්‍රියාවක තියෙන ing එක. ඊළඟට ක්‍රියාවක තියෙන past verb එක. ඊළඟට තියෙනවා ක්‍රියාවක කවුද? pp. pp කියන්නේ කවුද? past participle. participle. ඒ විදිහට අවස්ථා තියෙනවා 3ක්. හරි? එතකොට ක්‍රියාපදයක් අපි දුන්නොත් ඔයා මේ දෙවෙනි ප්‍රශ්නේ කරන්න යන ළමයෙක් නම් ඔයාට පුළුවන් වෙන්නේ මේ කොටස් හදලා ගන්න. සමහර ක්‍රියාපදවල ඔයාට පුළුවන්. හැබැයි සමහර ඒවායි බෑ. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. right? හරි. මම නිකන් සරල උදාහරණයක් ගන්නවා work කියලා. right work. මේකේ මම ing කරන්න මම කරන්නේ මේ work කියන එකට ing එකතු කරනවා working. ඊට පස්සේ මේකේ past tense හදන්න නම් මම මොකද කරන්නේ? මේකේ අග td එකතු කරනවා. ඊට පස්සේ past participle එක හදනවා නම් ඒකම තමයි මොකද past tense එකම තමයි past participle කියලා කියන්නේ. හරිනේ? right. පැහැදිලි නේද? ඔය විදිහට. එතකොට පුතාට මෙන්න මෙහෙම ක්‍රියාපද කීපයක් දුන්නොත් ඔයාලට මේ විදිහට හදා ගන්න පුළුවන් වෙන්න ඕන. right. ඔයාලා මේක ලියලා මම මෙන්න මේ ලියන ක්‍රියාපද ටික මට හදලා පෙන්නන්න ඕන. හරි? ක්‍රියාපද 5ක් මම දාලා තියෙනවා. මෙන්න මේ ටික හදලා පෙන්නන්න. හරි. මේ තීරු තුනට දාන්න බලන්න පොඩි වැඩක්. මං කියන පිළිවෙලට යන්න කලබල නැතුව ඔයාලට අනිවාර්යෙන් මේක පුළුවන් වෙනවා. හරි? මාව විශ්වාස කරන්න. ගේමක් නැහැ. කියන එක හරියට අල්ල ගන්නකො මුලින්. හරිද පුතේ? ජනනි ඉවරද?
අයියෝ බබා මයික්ස් ඔන් කරන්න නැත්නම් බෑ මේ වැඩේ කරන්න. ඔයාලා කරලා ඉවරද? yes. පිරිමි ළමයි කරන්න බෑ කියන්නේ මේ ප්‍රශ්න කරගන්න අමාරු වෙනවා. try එකක් දෙන්න. right. හරිද පුතේ? right. එතකොට මේ ටික අපි හදමු උත්තර ටික sleep එකේ ing sleeping. හරි ඔය විදියට. drive එකේ ing driving. ඔය විදියට ing. play එකේ ing playing. clean එකේ ing cleaning. ඔය පේලිය හරිනම් පොඩි හරියක් දාගන්න. එතකොට වැඩේ ටිකක් ඕකේ. past tense වලට එනකොට මේක slept. past participle එකත් ඒකමයි slept. past tense එක drive කියන එකේ drove. drove. past participle කියන එකේ driven. play කියන එකේ past tense එක played අග td. past participle එකේ අග td played. clean කියන එකේ අග td cleaned. past participle එකත් clean. chart එක වහලා දාන්න. අපහැදිලියෙන් හදා ගන්න සමහර ඒවා මම දැනගෙන හිටියේ නෑ. සමහර ඒවා මගේ ඔක්කොම හරි. right. හරි. මම බෝඩ් එක මකනවා. දැන් මේ අපි කරන කොටසින් අපේ දෙවෙනි ප්‍රශ්නෙට වැදගත් වෙන්නේ මේකේ තියෙන රූල් එක. ඒ කියන්නේ අපි මේකෙන් හදාගන්න රූල් එක. ටෙන්ස් එක කියලා කියන්නේ ඒක රූල් එක කියන එකනේ. රූල් එක තමයි වැදගත් වෙන්නේ. ඒ කියන්නේ ගොඩක් වෙලාවට මේ simple present කියලා රූල් එකක් තියෙනවා ඔයාලා දන්නවා. right. simple present. මේ රූල් එකේදී වෙන්නේ කර්තෘ පදයක් එක්ක ක්‍රියා මූලය යූස් කරන එක. ඒ කියන්නේ ඔයාලා පෙන්නප එකේ පළවෙනි තීරුව යූස් කරන එක. ඊට පස්සේ ඒකට කර්ම පදයක් සමහරට එන්න පුළුවන්. හරි. උදාහරණයක් I teach English. මම ඉංග්‍රීසි උගන්වනවා. මගේ සාමාන්‍ය කිරීමක් උගන්වනවා කියන එක මම කරන සාමාන්‍ය කිරීමක්. ඒ කියන්නේ සාමාන්‍ය කෙනෙක් යමක් කරනවා කියන එක යූස් කරන්නේ මේ රීතියෙන්. We speak English. අපි ඉංග්‍රීසි කතා කරනවා. අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ ඉංග්‍රීසි. හරි. They play cricket. ඒගොල්ලෝ ක්‍රිකට් සෙල්ලම් කරනවා. දැන් කරන එකක් නෙමෙයි පුතේ සාමාන්‍යයෙන් කරන කිරීමක්. හැබැයි මේකෙදී මම වෙනුවට she කියලා ගත්තොත් ඇයි ඉංග්‍රීසි උගන්වනවා කියලා. she කිව්වම teach දාන්න බෑ. she ඒක වචන ඒ නිසා මේක teachers වෙන්න ඕන.
She teaches English. දැන් ඔහු ඉංග්‍රීසි කතා කරනවා කියලා කිව්වොත් he speaks English. Speaks. ඒගොල්ලෝ ක්‍රිකට් සෙල්ලම් කරනවා කියෝ වගේ ඔහු ක්‍රිකට් සෙල්ලම් කරනවා කිව්වොත් he plays cricket. He plays cricket. දැන් බලන්න මේ ව්‍යාකරණ teachers speaks and plays. මෙයා ඒක වචන නම් මේ විදිහට ක්‍රියාවට එස් එන්න ඕන. බහු වචන නම් එකක් එන්නේ නැහැ. මේක තමයි පළවෙනි රූල් එක. right. එක කියලා ලියලා මේ ටික ලියන්න. අපි නිකන් පොඩි brief introduction එකක් කරන්නේ. ඊට පස්සේ අභ්‍යාස වලට යනවා. කලබල වෙන්න එපා ඔයා. මම කියනවා note එකක් විතර දාගන්න. එතකොට කවදාවත් වරදින්නේ නැහැ. Right. Now the present tense is used to talk about habitual actions or general truths කියලා අපිට කියන්න පුළුවන්. මේවල notes වෙනම දීලා තියෙනවා කලබල වෙන්න එපා. මෙන්න මෙතන මේ ටික ලිව්වට පස්සේ එන මේ යටින් නෝටා වෙන එකේ ඉඳ තියාගන්න පොඩි කතාවක් ලියන්න තියෙනවා. line 3ක් විතර තියන්න. හැම එකේම මම කියන විදිහට කරන්න. එතකොට ඔයා මේකෙන් කතා කරන්නේ යමක් කරනවා කියලා. හැබැයි කතර ඒක වචන උනොත් මේ වගේ ඒක වචන කරන්න ක්‍රියාපදේ. පැහැදිලි නේද? right. එහෙනම් බෝඩ් එක මැකුවා. right. අපි යනවා දෙවෙනි එකට. දෙවෙනි එක තමයි present continuous. present continuous. ඒකෙදි වෙන්නේ මේ කතර පදයට ඇම්මීසා කියන එක එකතු වෙලා එයාට verb එකට ing දාගන්න එක. එයාට verb එකට ing දාන්න ඕන. එතකොට continuous verb එකකින් කියන්නේ යම් ක්‍රියාවක් දැන් කර කර ඉන්නවා කියලා. හරි? මේ වෙලාවේ කර කර ඉන්නවා just now. මේ දැන් කර කර ඉන්නවා. ඒතර කරනවා නෙමෙයි කලින් එකේදී අපි ඉගෙන ගත්තේ කරනවා කියලා. දැන් මෙතන කියන්නේ දැන් කරමින් ඉන්නවා කර කර ඉන්නවා just now. ඒ කියන්නේ ක්‍රියාව just happening මේ වෙලාවේ සිද්ධ වෙමින් තියෙනවා. දැන් උදාහරණයක් මම උගන්වමින් ඉන්නවා. I am teaching English. I am teaching English. Now just now I am doing this. Right? She is doing her homework. එයා යාගේ ගෙදර වැඩ කරමින් ඉන්නවා. කර කර ඉන්නවා. Right? They are playing. ඒගොල්ලෝ සෙල්ලම් කරමින් සිටිනවා. Out කියන්නේ එළි. They are playing now. Right? He is sleeping. ඔහු නිදි. He is sleeping. Right? It is raining. වහිමින් තියෙනවා. It is raining. එතන මේ actions වලට තේරෙන්න ඕනි වෙනව නෙමෙයි වෙමින් තියෙනවා. කොයි වෙලාවෙද? Just now, right now. දැන් මේ දැන්. හරි? Present continuous කියන්නේ something that is taking place right at the moment of speaking.
මේ කතා කරන මොහොත වෙමින් තියෙන. මේකෙත් අර වගේම යටින් නෝටා බෙනේ කියලා දාලා ලයින් 3ක් තියන්න. ලියා ගන්නටක් ගන්න. ඔය එන්න පුළුවන් ඊළඟ රූල්. එන්න පුළුවන් ඊළඟ රූල් එක. වාගේ යාළුවන්ට ඔය ලින්ක් එක ෂෙයා කරන්න පුතේ. දැන් මම මේ වෙලාවට ආයේ groups වලට යන්නේ නැහැ. වැඩ කරන්න ගත්තාම මේකේ තමයි ඉන්නේ. දාන්න පුතේ. I'm teaching English. She's doing her homework. They are playing out. He is sleeping and it is raining. එතකොට මේ ක්‍රියාව කර කර නැතන් කරමින් ඉන්නවා සිදුවෙමින් තියෙනවා. කොයි වෙලාවෙද just now, right now. දැන්. හරි? I am teaching කියන්නේ මම උගන්වමින් ඉන්නවා දැන්. She's doing her homework කියන අය ඇගේ ගෙදර වැඩ කරමින් ඉන්නවා just now. Now. They are playing now. ඒගොල්ලෝ එළිය සෙල්ලම් කර කර ඉන්නවා. He is sleeping. ඔහු නිදි. It is raining. වහිමින් තියෙනවා. මෙතන නෝටා බෙනේ කියලා ඉඳ තියාගන්න. right. විභාගයට එන්න පුළුවන් දෙවෙනි රූල් එක අපි කරේ. බෝඩ් එක මකන්නද? හරිද පුතේ? present continuous fine. පත්‍රෝ ඉන්නවා am is ආදෙනවා ing දානවා object එක දානවා. ඒ කියන්නේ දැන් කර කර හෝ කරමින් ඉන්නවා කියන එක. වෙලාව ඇති. නෝටා බෙනේ කියලා යටින් ඉඳ තියන්න ඕනි. ඊට පස්සේ තුන්වෙනි රූල් එක. විභාග ප්‍රශ්න මෙන්න මේ rules තමයි තියෙන්නේ. ඒවා තමයි මම මේ පිළිවෙලින් කියලා දෙන්නේ. තුන්වෙනි රූල් එක තමයි past tense කියන එක. අතීත කාලය. ඒකෙදි කතරු දැම්මා past verb එක දැම්මා. කතරු දැම්මා past verb එක දැම්මා object එක දැම්මා. එතකොට දැන් සාර උදාහරණයක් I කියලා ගත්තොත් see the saw the saw කියන්නේ දැක්කා. මොකද past tense නේ. මම ඔයාව දැක්කා I saw you. අපි බිල ගෙව්වා. we pay නෙමෙයි paid. ඒවල ඉවරයි. we paid the bill. ඒගොල්ලෝ සෙල්ලම් කරා. they played. they played. ඒගොල්ලෝ සෙල්ලම් කරා. ඊයේ yesterday. ඒගොල්ලෝ ඊයේ සෙල්ලම් කරා. she called me. අය මට call කරා. මේ ඔක්කොම past tense ක්‍රියා. පේනවනේ. I met the doctor. මම ડોක්ටර් මුණ ගැහුණා. I saw the doctor කියන්න පුළුවන්. මට වෛද්‍යවරයාව මුණ ගැහුණා. I met the doctor. I tried to pass the exam. මම exam එක pass වෙන්න උත්සාහ කළා. I tried.
එතකොට මේකෙන් කියන්නේ පුතේ යම් ක්‍රියාවක් කළා කියලා. I saw මම ඔයාව දැක්කා. He paid the bill අපි බිල ගෙව්වා. They played yesterday ඒගොල්ලෝ ඊයේසෙල්ලම් කළා. She called me අය මට කෝල් කරා. I met the doctor මම එම doctor වෛද්‍යවරයා මුණ ගැහුණා. I tried to pass the exam මම exam එක pass කරගන්න උත්සාහ කළා. tried කියන්නේ past tense. I tried to pass the exam. ලියාගන්න. මෙතනත් අර නෝටා බෙනේ කියලා දාලා ලයින් තුනක් තියෙනවා. finish පුතේ. හරි නේද? right. ඊළඟට පුතේ අපි යනවා paper එක මම මේක මකනවා. මෙතන I tried to pass the exam, right? හරි. ඊළඟට past tense තිබ්බා. ඊළඟට paper එකේ නිතර අහනවා මේ past වලින් හැදෙන එකක් තියෙනවා. past continuous කියලා. ඕකත් නිතර අහනවා කර්තෘ පදයක් එක්ක was work කියන දෙන්න verb එකට ing එක දාන්න. හරි. ඔක තමයි කර්ම පදේ. ඒතර මේකෙන් කියන්නේ යම් ක්‍රියාවක් කරමින් සිටියා කියන. කර සිටියා කියන. හරි. දැන් I was teaching කියන්නේ පුතේ මම උගන්වමින් සිටියා. මොනවද ඉංග්‍රීසි? හරි. I was teaching English. They were waiting. ඒගොල්ලෝ බලාගෙන හිටියා. ඔයා එනකම්. For you. Right? She was sleeping. ඇයි නිදාගෙන හිටියා. He was driving the car. එයා කාර් එක drive කරමින් සිටියා. Mother was cooking. අම්මා උයමින් සිටියා. तर මේක ඇතුළේ තියෙන්නේ කර හිටපු ක්‍රියාව. කරමින් සිටියා. I was teaching English. They were waiting for you. She was sleeping. He was driving the car. Mother was cooking. යම් කෙනෙක් යම් ක්‍රියාවක් කර සිටියා. කරමින් සිටියා. කර කරමින් සිටියා.
right එතනත් nota bene කියලා දාලා line තුනක් තියෙනවා ලියගන්න මේක එතකොට 4 4 past continuous කර සිටියා කරමින් සිටියා කර සිටියා කරමින් සිටියා I was teaching English මම English උගන්වමින් සිටියා ඊට පස්සේ they were waiting for you ඒගොල්ලෝ ආයෙනකම් බලාගෙන හිටියා she was sleeping ඇය නිදාගෙන සිටියා he was driving the car ඔහු වාහනේ පදවමින් සිටියා mother was cooking කියන්නේ අම්මා උයමින් සිටියා කර හිටපු ක්‍රියාවක් තමයි ඒකේ තියෙන්නේ ඔතනයි past continuous කියලා කියන්නේ සපෝට්ඩයි right බෝඩ් එක මකන්නද හරි ඊළඟට විභාගෙට නිතර අහනවා මෙන්න මෙහෙම රීතියක් past perfect කියලා රීතියක් ඒකෙදි අපි කරන්නේ මෙතෙන්ට දානවා මෙන්න මේ had කියන වචනය හැබැයි verb එකේ දාන්නේ pp නැත්නම් past participle හරි එතකොට මේකේ තේරුම කරලා තිබුණා ලා තිබුණා they had cancelled the match ඒගොල්ලෝ match එක cancel කරලා තිබුණා they had cancelled she had paid the bill ඇය බිල ගෙවලා තිබුණා right I had ordered it මම ඒක order කරලා තිබ්බා she had helped them ඇය ඔවුන්ට උදව් කරලා තිබුණා policy ඔවුන් අත්අඩංගුවට අරගෙන තිබුණා. ඒතර මේ ක්‍රියාව කරලා තිබුණා. කරලා තිබුණා. ඇවිල්ලා තිබුණා, ගිහිල්ලා තිබුණා, දැකලා තිබුණා, කියලා තිබුණා, අහලා තිබුණා. ලා තිබුණා කියන්නේ. හරි? ලා තිබුණා. right? Present tense, past tense, past perfect tense, future tense, past continuous අපි කරා. right. ඊළඟට තියෙනවා future tense. බෝඩ් එක මකන්නද?
ඉවරයිද පුතේ? had වලින් කියන්නේ යමක් කරලා තිබුණා කියලා. They had cancelled the match. ඒගොල්ලෝ match එක cancel කරලා තිබුණා. She had paid the bill. ඇයි බිල ගෙවලා තිබුණා. I had ordered it. මම එය ඇනෝම් කරලා තිබුණා. She had helped them. ඇය ඒගොල්ලන්ට උදව් කරලා තිබුණා. උදව් කරලා තිබුණා. ඇය ඒගොල්ලන්ට උදව් කරලා තිබුණා. ඒගොල්ලන්ට උදව් කරලා තිබුණා. Right. පොලිසිය ඔවුන් අත්අඩංගුවට අරගෙන තිබුණා. පොලිසියට arrested දෙ. බෝඩ් එක මැකුවා. තා පොඩ්ඩක්. ඊට පස්සේ පේපර් එකේ නිතර අහනවා දැන් අපි මේ කතා කරේ past perfect නේ. ඊට පස්සේ නිතර අහනවා past tense එකයි future tense එක කරලා දෙන්නේ. future tense එක. future tense. ඒක එච්චර අමාරු නෑ. රවුමයි subject එක මෙතන කොටුවයි will එකට ක්‍රියාමූලය will stem මෙතන o. දැන් ඇය ඒවි කිව්වොත් she will come. ඔහු උදව් කරાવી අපට he will help us. ඒගොල්ලෝගේ විකුණාවි they will sell the house. මම ඔයාලට call කරන්නම් I will call you. ඒගොල්ලෝ දිනාවි match එක they will win the match. මේ හැම වාක්‍යයකම තියෙන්නේ ක්‍රියාව කරાવી කරයි කියලා. ප්‍රත්‍යයන් දෙකයි දී සහ ඒ. අනාගත කාලේ. He will come. She will come. He will help you. ඔහු ඔයාට උදව් කරා. Help us. They will sell the house. ඒගොල්ලෝ house එක නැත්නම් නිවස විකුණාවි. They will sell the house. I will call you. මම ඔයාට call කරන්න. They will win the match. ඒගොල්ලෝ match එක දිනාවි. Win කියන්නේ මෙතන ක්‍රියාව. Win කියන්නේ දිනාවි කියන්නේ. तर මෙතන ඉන්න කෙනා කතෘ මෙන්න මේ ක්‍රියාව කරාවි. Will come, will help, will sell, will call, will be. She will come, she will help, she will sell, they will sell, I will call, they will be. කරાવી කර. ඒකෙත් යටි නෝටා වෙනේ කියලා දැම්මා. ලයින් තුනක් තිබ්බා. right? තියරිය හරියට අල්ලගන්න. ඊට පස්සේ විභාග ප්‍රශ්න කරන්න පුළුවන්. තේරි කොටස හරියට තේරුම් ගන්න ඕනේ. Finish the
right. අවසාන කොටසට අපි ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ පේපර් එකට අපි යනවා. හරි. මේ හොඳට කටපාඩම් කරගන්න. මොකද මේ තියරි කොටස් මම කියලා දෙන්නේ. ඔයාලට මතක් වෙනවා මේ ඉගෙනගෙන නැත්තේ. තියරි පන්ති කොහේ හරි ගියා නම්. right. ඊළඟට past tense එකයි past perfect එකයි දෙක එකට යෙදෙනවා. ඒක හරි වැදගත් අවස්ථාවක්. past tense and past perfect together දෙකම එකට. දැන් මම කියනවා when I came කියලා වාක්‍යයක්. when I came කියන්නේ මම එනකොට. when කියන්නේ කොට. they had left. ඒගොල්ලෝ පිටත් වෙලා. they had left. ඒ කියන්නේ මම එනකොට කියන මෙන්න මේ වාක්‍ය අපි කියන්නේ past tense කියලා. හැබැයි මේ පැත්තේ වාක්‍ය past perfect. past perfect. හරි. when I came they had left. මං එනකොට ඒගොල්ලෝ ගිහිල්ලා. right. they had left. they had gone කියන එක. right. when I came home මම ගෙදර එනකොට mother had cooked. අම්මා උයලා තිබුණා. මේක past tense. මේක past perfect. කරලා තිබුණා. right. when I came home mother had cooked. අපි ගෙදර එනකොට අම්මා උයලා තිබුණා. when I called her මම ඇයට call කරනකොට she had gone to work. එයා වැඩට ගිහිල්ලා තිබුණා. when I called her මම එයාට call කරනකොට මේක past tense. he had gone to work. past perfect. past perfect හඳුනගන්න had වලින්. එන්න මේ වාක්‍ය තුන හරියට ලියා ගන්න ලස්සන වාක්‍ය තුනක් අදහස් අවබෝධයෙන් ලියන්න. දැන් පළවෙනි වාක්‍යයේ තේරුම when I came කියන්නේ මම එනකොට they had left. ඒගොල්ලෝ පිටත් වෙලා. ඒගොල්ලෝ ගිහිල්ලා. when I came home මම ගෙදර එනකොට අම්මා කෑම හදලා. mother had prepared. mother had cooked. මම එයාට call කරනකොට එයා වැඩට ගිහිල්ලා තිබුණා. when I called her she had gone to work. මේ past tense and past perfect tense together කියන්නේ මෙන්න මේ වගේ මෙතන past tense එනවා. right. මෙතන past perfect එනවා. ඔක මතක තියාගන්න. සංදි පදේ තමයි when කියලා අපි කියන්නේ when වලින් සංදි වෙනවා. හරි. right. මේකත් ඔහොම ලියාගන්න. හරිද පුතේ?
right? Finish the puti. When I came, they had left. එක පැත්තක් past tense අනික past perfect. When I came home, mother had cooked. When I called her, she had gone to work. මේක එකක් past tense අනික past perfect. ඉවරද? Finished? හරි බෝඩ් එකම කරනවා. right. ඔන්න පුතේ දැන් මම ඔයාලට අභ්‍යාස මූලික පැහැදිලි කිරීම කරනවා. ඊට පස්සේ මම PDF එකට යන්න හදනවා. right. අභ්‍යාස ටික කරා කෙලින්ම විභාග ප්‍රශ්න වලට ගියා. පැහැදිලි නේද? හරි. wait a minute. හරි. දැන් බලන්න. අපි දැන් කෙලින්ම PDF එකට යමු. හරිද? ගිහිල්ලා පුතාලා අභ්‍යාසාංක 1 අභ්‍යාසාංක 2 එතන තියෙනවා present tense, past tense, present perfect, sorry past perfect, future tense, past perfect and past tense together. 1 2 3 4 5යි. අභ්‍යාස පහක් තියෙනවා තනියම කරන්න මම දෙන්නම් වාට විනාඩි 5ක්. අභ්‍යාස පහක් තියෙනවා තනියම කරන්න.
ඉවරයිද පුතේ? ඉවරයි නම් යස් කියලා එවන්න. PDF එක බලන්න ඔයාලගේ group එකේ paid group එකේ දාලා ඇති. ඒ ටියුට්ස් ඔක්කොම share කරන්න පුතේ paid group එකට විතරයි. එතකොට ඔයාලා ඒකේ ඔයාලගේ payments කරාම මේ link එක ඉල්ලගෙන ඒ group එකේ ඉන්න ඕනි. හරි? ලබන සතියේ ඉඳලා කොහොමත් link එක share කරන්නෙත් ඒක විතරයි. දැන් අද කරෙත් ඒක විතරයි. අර comment එකට දාන්නේ නැහැ. මොකද එහෙම දාන එක තේරුමක් නැහැ මේ ළමයි පිළිවෙලට මේ වැඩේ කරන්නේ නැහැ. ඒකයි. දැන් අපි මෙතන කැපවීමක් කරලා මේවට වියදම් කරගෙන නේද? crew එකක් තියාගෙන එහෙම කරනකොට ඒකට වටිනාකමක් නැහැනේ. නිකන් ඔහේ නිකන් ළමයි එනවා නිකන් ආතපාත වගේ නිකන් එහෙම බෑ. එහෙම තේරුමක් නැහැ කල් ඒක වාට ඇති වැඩකුත් නැහැ මට ඇති වැඩකුත් නැහැ. අනික මේක මගේ ජොබ් එක නේද? ඒ නිසා ඒක වා තේරුම් ගන්න ඕනේ. අම්මලා තාත්තලාත් ඒක තේරුම් ගන්න ඕනේ. මොකද මගේ රස්සාවනේ මේක. ඒ නිසා ඔයාලගේ වගකීම සහ යුතුකම හරියට කරන්න. මම මගේ පාර්ට් එක උපරිම කරනවා. ඒ නිසා ඒ අදාළ පේමන්ට්ස් කරලා ඒවා ඔයා ලින්ක් එක ගෙන්නගෙන හරියට ඒ ගෲප්ස් වල ඉන්න. පොඩි ළමයි නෙමෙයිනේ ඔයාලා ඒ ලෙවල් ළමයිනේ. ගොඩක් ළමයින්ට කිව්වා මේ කියන එක කරන්න තේරෙනවා සමහර අය බබාලා වගේ. බබාලා වුණාට කරන්න දෙයක් නැහැ. දැන් මං එහෙම අයට ෂෙයා කරේ නෑ අද. මේක ඊට පොයට විතරයි දැම්මේ ලින්ක් එක. ඉවරයිද පුතේ මොකෝ තත්ත්වේ? ඉවරයි නම් මැසේජ් එකක් දාන්න ඉවරයි කියලා.
හරි නේද පුතේ? right. අපි යමු ටියුට් එකට අභ්‍යාසවල පළවෙනි අභ්‍යාසය right. හරි එක්කෙනෙක් මයික් එක ඔන් කරන්න. භාග්‍ය මයික් ඔන් කරන්න පුතේ කැම් එක ඕනේ නැහැ මයික් එක විතරයි. හයි පුතේ. ඔන් කරන්න බබා කැම් එක මේ මයික් එක. ඕෂධි ඔයා මයික් එක ඔන් කරන්න. sir. හයි පුතේ. Hi, sir. yes හයි බබා. okay දැන් මේක රිපීට් කරන්න පුතේ මේ present tense එකේ මේ අභ්‍යාසය කොහොමද කරන්නේ? he නම් He works. works මේකට s එකක් එන්න ඕන. he works. she නම් She cleans. very good. they නම් They live. live විතරයි නේ. he නම් He lives. lives s එකක් එනවා නේ. හරි. හරි දාගන්න අනිත් අය. present past tense කියලා කියනවා. they place කියලා තියෙනවා. මෙතනට එන්නේ කවුද? They found. found. found found. she Made. very good made she made. he Arrived. arrived. she Began. began. he Started. started. she Pushed. pushed. pushed pushed. right. ඊට පස්සේ past perfect race කියලා තියෙනවා පළවෙනි එක. he He had finished. yes had finished. had finished. දෙක they They had closed. had closed. තුන sell She had sold the car. sold the car yes. win She had won the race. won. plan We had planted it. planned it පුතේ planned double n ed වෙන්න ඕනේ. we had planned it අපි ඒක සැලසුම් කරලායි තිබුණේ. right future tense හදන්න බලන්න කොහොමද එන්නේ? She will she come. she will come. they Will win. they will win the match. then He will be the first. yes he will be the first. then She will be rich soon. yeah she will be rich soon. they They will call you. they will call you. they will call you. past perfect and past tense together මතකයිනේ? right. When I called you, you had gone to work. very good. when I called you ගැලපෙන එකක් දාන්න ඕනේ හිතලා. called when I called you මං ආට call කරනකොට you had gone to work. ඔයා වැඩට ගිහිල්ලා තිබුණා. you had gone. next. When we came home, they had closed when the we door. came home yes when we came home past tense past perfect and past tense together කියන්නේ ඒකයි. when we came home they had closed the gate. they had closed the gate. when the doctor
when the doctor ඒක ලිවි නෑ. arrived කියලා දාන්න. Arrived. When the doctor arrived, the patient had died. රෝගියා මැරිලා තිබ්බා. The patient had died. Next one. When the key she kept. When I gave the key, she had kept it under the pillow. Very good. When I gave the key, she had kept it under. When I found the key, she had kept. මෙතන found කියව නම් ඒත් ලස්සනයි. When I found the key, මම key එක හොයනකොට when I was finding the key, she had kept it under the pillow කිව්වත් හරි. She had kept under the pillow. කොට්ටයට තියලා තිබුණා. Right? Past continuous. මේ හරියට කරාද පුතේ? මේක කරලා නේ තියෙන්නේ. නෑ සර්. අප්පච්චි මේ හරියට කරලා නැත්තාම. කරන්න. ටක් ගාලා කරන්න. Finished පුතේ. පිරිමිලා වැඩ කරනවා නේ සද්දයක් බද්දයක් නැහැ හැබැයි ඈ. වැඩේ හරියට කරන්න. සද්ද නම් ඕනේ නැහැ. මේක දැන් කියලා දීපු දේ හරියට අහගෙන පුතාට ලියන්න තියෙන. මොනවා හරි බැරි නම් මට ටක් ගාලා මැසේජ් එකක් දාන්න. ඔයාගේ ප්‍රයිවට් WhatsApp මැසේජ් එකෙන් මට මැසේජ් එකක් දාන්න මේ ටික කොහොමද එන්නේ මොකද්ද එතන වෙන්නේ කියලා. ඕන වෙලාවක වොයිස් එකක් හරි එවන්න. ඒතකොට මට ඒකට රිප්ලයි එකක් දෙන්න පුළුවන්. පැහැදිලිනේ? ඒ කියන්නේ අර ඒ අදාළ වැඩේ ඇතුළේ ඉන්න ඕනේ නැතුව නිකන් තේරුම්
මම නිකන් බොරුවට බ්ලොග් වෙලා වැඩේ කරන්නේ නැත්තම් තේරුමම නැහැ නේ ක්ලාස්. මේක අපරාධ මගේ වෙලාවත් අපරාධ right? මේකෙන් දෙයක් ඔයා ඉගෙන ගන්න සහ ප්‍රශ්නයට උත්තරේ ලියන්න ඉගෙන ගන්න. මොකද පේපර් එක කරන්න බැරි නම් මොන සෙල්ලම් දැම්මත් වැඩක් නැහැ. They study meditation. අයියෝ ලේසියිනේ පුතේ. They බහුවචනයි. එතකොට මෙතන එන්න ඕනේ were කියලා. They were studying meditation. Meditation කියන්නේ භාවනා කරනවා. They were studying meditation. Write a letter when you call me. ඔයා මට කෝල් කරද්දි ලියුමක් ලියලා තමයි මම හිටියේ. ඒතර මොකක්ද දෙන්නේ? I was writing a letter. I was writing a letter when you called me. She blank cooked when we went home. අපි ගෙදර යනකොට when we went home. When we went home she was cooking. She was cooking. He cleaned the garden at the time of the robbery. He was cleaning the garden at the time of the robbery. At the time of the robbery කියන්නේ robbery වෙන වෙලාවේ. They were having a chat when we arrived. අපි එනකොට ඒගොල්ලෝ කතා කර කර හිටියේ. They were having a chat. They were having a chat when we arrived. He blank drive the car at breakneck speed. He blank drive the car at breakneck speed. Breakneck speed. He was driving the car at breakneck speed. He was driving the car at breakneck speed. Breakneck speed. He was driving the car at breakneck speed. He was driving the car at breakneck speed. He was driving the car at breakneck speed. Right? හරි. ඊට පස්සේ පුතේ ඊළඟට තියෙන be verbs කියන පාඩම. ඒ කියන්නේ නිකන් අර am is කතාවක් නෑ. හරිද? ඒක am is නෑ. හැබැයි මේක ඇතුලේ ing ක්‍රියාවක් මොනවත් නෑ. am the is the are the කියලා දාන්න තමයි තියෙන්නේ. දැන් මේකත් අපිට ඕන වෙනවා මේ අභ්‍යාස කරන්න. මේක නෑ සාමාන්‍ය දැනීමෙන් හිස්සන ෆීල් කරන්න පුළුවන්. try එකක් දෙන්න බලන්න පුතාලා.
ඇති පුතේ ටයිම් එක. number 1. I තිබ්බොත් at home yesterday. දැන් මේකේ ඉංගියක් මොනවා හරි එකක් තියෙනවා මේක හොයාගන්න. am the is the was the කියලා. එතකොට ඔයාලා කල්පනා කරන්න ඕනේ yesterday කියන වචනේ. yesterday කියන වචනේ අතීතයි. එහෙනම් මෙතන එන්න ඕනේ I was කියලා. උත්තරය was. දෙක. by next July. by next July. by next July. next July කියන්නේ අනාගතයි. එතකොට she blank there by next July. එතකොට she is there by next July කියන්නත් පුළුවන්. නැත්නම් ඔයාලට දාන්න පුළුවන් she will be there. will be කියන එක තමයි ලස්සන. she will be there by next July. අනාගතයිනේ. ඒතර will be. my dream blank to be a doctor. අපෝ මේව පොඩි කාලෙත් දන්නවා. my dream is to be a doctor. what the problem? what is the problem? what is all the passengers on the bus are okay. ඒකට ඕන were දාන්නත් පුළුවන් were okay කියලා. are were කියන දෙකම හරි. he blank a big man that's why I could not push him. එතන called not නෙමෙයි පුතේ could not. මෙතන could කියලා හදාගන්න. could not pushed him. එතකොට he was a big man. මොකද මේක අතීතයෙන් තියෙන්නේ could not කියලා. ඒ නිසා මෙතන උත්තරය was. if the oldest the oldest technical college in Sri Lanka. it is මෙතන it කියලා හදාගන්න. it උත්තරය is. it is the oldest technical college in Sri Lanka. මේ ඔක්කොම විභාග ප්‍රශ්න right? විභාගේ තිබ්බේවා. හරි. දැන් එහා පැත්තට එන්න. An important part of our lives as we grow older. An important part of our lives. අපේ ජීවිතයේ තියෙන වැදගත්ම කාලයක් තමයි. An important part of our lives as we grow older is the close relationships. Is the close relationships that we form with our life partners. that we මෙතන we කියන එක use කියලා වගේ වැදලා තියෙනවා. මෙතන you we කියලා දාන්න. that we use that we form from නෙමෙයි පුතේ form FORM spelling හරියට හදාගන්න. මේ අක්කගේ spelling වැරදි. FORM that we form with our life partners. our our life partners. The number of working in industry sector in the Western Province. The number working in industry sector in the Western Province is the highest of all the provinces. all three provinces. all the provinces. මෙතන ද කියලා හදාගන්න. all the provinces. මෙතන උත්තරේ in the Western Province is. උත්තරේ is. be verb එකනේ දාන්න තියෙන්නේ. is the highest of all the provinces. highest of all the provinces. හරි. දැන් පුතේ අපි විභාග ප්‍රශ්න ටිකට යන්න කලින් මෙන්න මේ ටෙන්සස් ටිකේ සමරි එකක් චුට්ටක් කොහොමම ඔයාලට කියලා දෙන්නම්. ඔයාලට මතක ඇති අර ඔයාගේ නෝට් එක ලියපු තැන මම ඉඩ තියන්න කිය හැමතැනම මෙතන යටින් පොඩි ඉඩක් තියාගෙන ආව මතකයිනේ. අන්න මේ නෝට් එක එතන ලියා ගන්න ඕනේ. පළවෙනි එක present tense නේ. present tense is used for habitual actions or general truths කියලා ලිව්වා. මේ වාක්‍යයට යටින් ලියාගත්තා. she newspapers daily. එහෙනම් she reads the newspaper daily. එතන reads කියලා උත්තරේ ලියාගන්න. she reads.
Present continuous is used for actions happening at the moment of speaking. දැන් කතා කර කර ඉන්න වෙලාවේ සිද්ධ වෙන දේවල්. They blank for their exams. දැන් විභාගයකට ඔයාලා මොනවද කරන්නේ? මොනවද කරන්නේ? පාඩම් කරනවා. එහෙනම් they are studying for their exams. Present perfect is used for actions that occurred at an unspecific time and have relevance to the present කියලා. ඒ කියන්නේ අතීතයත් නෙමෙයි වර්තමානයත් නෙමෙයි අතරමැද මම මගේ homework ඔහුගේ homework කරලායි තියෙන්නේ. කරලා තියෙනවා. He has done his homework. හිස්තැන පුරවන්න. He has done. Have has කියන එක තමයි present perfect කියන්නේ. ඒකට මම note එකක් දීලා නැහැ. ඒ නිසා ඒක කොහෙවත් ලියන්න දෙයක් නැහැ. Past simple is used for actions that were completed in the past. She went to the museum last week. Went to the museum. Went to. නැත්තම් උතන දාන්න පුළුවන් went to කියන තු she visited කියලා. තනි වචනයක් දාන්න visited. She visited the museum. She visited the museum last week. Past continuous is used for action that were ongoing in the past. That were ongoing. අතීතයේ සිද්ධ වෙච්ච දෙයක්. They were watching a movie when I called. They were watching a movie. ඒගොල්ලෝ movie එකක් බල බල හිටියේ මං call කරද්දි. They were watching a movie when I called. Past perfect is used for actions that were completed before another past action in the past. By the time we arrived, අපි එන වෙලාව වෙනකොට they had come. අපි එනකොට ඒගොල්ලෝ ඇවිල්ලා. They had come හරි they had gone හරි ඕන එකක්. ඊළඟ future simple used for actions that will happen in the future. I will meet you tomorrow. I will call you tomorrow. Will call කිව්වත් හරි meet කිව්වත් හරි. Future continuous used for actions that will be going on a specific time in the future. Next month කියලා තියෙන්නේ future continuous වලින්. ලියන්න she will be coming next month. She will be coming next month. Right? Future perfect used for an action, used for actions that will be completed before a specific time in the future. They will have completed the project by next week. They will have completed. They will have completed the project. They will have completed the project by next week. Future perfect. Present perfect continuous used for an action that began in the past and are still continuing or have recently stopped. කාලයක් තිස්සේ කර කර ඉන්න එක. Present perfect tense. 2 hours කියලා තියෙනවා. I have been teaching for 2 hours. ලියන්න එතන. I have been teaching. I have been teaching for 2 hours. Last one, past perfect continuous. Used for actions that were ongoing in the past before another action. She had been sleeping all the day before the meeting. නැත්නම් working කියලා දාන්න. She had been working. Had been. B-double-E-N-B. She had been working all day before the meeting. She had been working all day
before the meeting. She had been. She had been. She had been working all day before the meeting. All day before the meeting. Right. හරි. මෙන්න තියෙනවා විභාග ප්‍රශ්න කරන්න කලින් අපිට දෙන පොඩි පොයින්ට්ස් ටිකක්. මේක ඉස්සෙල්ලම විනාඩියක් කරන් ඔයා තේරුම් ගන්න මොකක්ද ඒක කියන්නේ කියලා. number 1, number 2, number 3, number 4. මේ ටික හරියට තේරුම් ගත්තොත් මේ පැසේජ් එක අපිට ගොඩ දාන්න පුළුවන්. දැන් මම කරුණු ගොඩාක් කිව්ව ප්‍රශ්න කරන්න කලින් දැක්කනේ. මොකද්ද කියන්නේ ඒගොල්ලෝ? එයාලා කියනවා understand the context. දැන් ඡේදයක් අපිට දෙනවා කියලා හිතන්නකෝ. ඡේදයක් ඇතුළේ හිස්තැන ෆිල් කරන්න තියෙන මතකයිනේ. දැන් මම විභාග ප්‍රශ්න දෙනවා 2021 ඉඳලා 21 20 19 23 හරි දක්වා සම්පූර්ණ තියෙන කලින් ආපු පේපර්ස් වල තියෙන ටික ප්‍රශ්න ටිකක් දැන් මම කරනවා තා පොඩ්ඩකින්. ඒතර ඒක කරන්න කලින් මේක තේරුම් ගන්න. ෆුල් පැසේජ් එකකට අපිට යන්න බෑ. ඒක ඊළඟ දවසේ මම කියලා දෙන්නම්. දැන් මේ බේසික්ස් ටික අපි කරලා ඉවරයි. හරි? එතකොට අපිට ලබන සතියේ පුළුවන් සම්පූර්ණ මේ ෆුල් අදාළ ප්‍රශ්න කරන්න. ඒතර ප්‍රශ්න අවුරුදු 5 කරපුවාම ඒ ප්‍රශ්නේ ඕකේ වෙනවා. පැහැදිලි නේද? Right. Understand the context. Always read the entire sentence to grasp the context before choosing the verb form. ඉස්තැන පුරවන්න කලින් මුළු වාක්‍යෙම කියවන්න context එකේ තියෙන. ඡේදයේ තියෙන වාක්‍යෙම කියවන්න. භාගයට කියවුවොත් උත්තරේ එන්නේ නැහැ. Identify the time indicators. ඊළඟට මොකද කරන්නේ? passage එක කියවන ගමන් time indicators ටික අල්ල ගන්නවා. Yesterday, already, by the time, අන්න ඒ වගේම. Can indicate specific tense. එතකොට දැන් මේ මෙන්න මේ words වලින් yesterday, already, by the time, etc. කියන words can indicate specific tenses. ඒ words වලින් හොයාගන්න පුළුවන් specific tenses. උදාහරණයක් yesterday තිබ්බොත් past tense. Already, by the time වගේ තිබ්බොත් future perfect නැත්නම් present perfect නැත්නම් past perfect. අර එහෙම අපිට guess කරන්න පුළුවන් වෙන්න ඕනේ. Practice regularly. ඉතින් නිතර consistently මේක කරන්න ඕනේ. Practice කරන්න ඕනේ. Consistent practice with past papers will help, right? Familiarize you with the various sentence structures and verb forms. එතකොට මොකද කරන්න ඕනේ? මේක familiarize කරන්න නම් වැඩිපුර papers කරන්න ඕනේ. Review grammar rules. පුළුවන් තරම් ව්‍යාකරණ නීති මතක් කරගන්න. Ensure you have a solid understanding of grammar rules. Solid understanding.
හරි හොඳ solid understanding එක සුපිරි දැනුමක් තියෙනවා සුපිරි අවබෝධයක් solid සුපිරි අවබෝධයක් තියෙනවනේ ව්‍යාකරණ rules ගැන විශේෂයෙන්ම tenses වලට සහ verb forms වලට අනුකූල ක්‍රියා ගැන හරිනේ හරි එහෙනම් ඔන්න මම පුතාට කියලා දුන්නා කවුද මේ link එක එවන්න කියලා දැන් කියන්නේ උඩයින පුතේ මේ ළමයි අනේ මන්ද මොන දැන් බලන්නකෝ වෙලාව කීයද කියලා පාඩම ඉවර වෙන්න ඔන්න මෙන්න මේ දැන් link එක එවන්න කියනවා මේ ලෝකෙ නෙමෙයි ඉන්නේ දැන් මං 13-4ක් තිස්සේ කිව්වා ඔයාලගේ payments කරපුවාම group එකක් තියෙනවා ඒකට add වෙන්න ඒකට add වෙලා ඒකෙන් එන්න කියලා කොච්චර කිව්වත් මේ ලෝකෙ නෙමෙයි ඉන්නේ ඒක වෙලා තියෙන්නේ හරිද පුතේ right එතකොට දැන් මට කියන්න ඔන්න අපි විභාග ප්‍රශ්න ටිකට යන්න හදන්නේ පුතේ හරි මම ඔයාලට දීලා තියෙනවා 2021 20 19 22 23 අවුරුදු වල ආපු පේපර්ස් වල තියෙන ප්‍රශ්න. දැන් පුතාලා නිදහසේ හෙමින් මේ ප්‍රශ්නට උත්තරේ ලියන්න ඕනේ. හරි? right. ඉස්සෙල්ලා මේ පළවෙනි අවුරුදු 5 කරන්න 2021 20 19 22 තනියම කරන්න බලන්න පොඩි try එකක් දෙන්න බලන්න. කම්මැලි වෙන්නේ නැතුව කරන්න හරියට. ටෙන්ස් එකේ නම පවා මම දීලා තියෙනවා. ඔයාට ලියන්න විතරයි තියෙන්නේ.
finish the පුතේ. right බලන්න හරි පුතේ පළවෙනි එකේ තියෙනවා මෙහෙම the committee has blank to implement the new policy next month කියලා. present perfect tense වලින් තමයි ඒක ලියන්න තියෙන්නේ. හරි? past participle එන්නත් ඕනේ. The committee has decided to implement the new policy next month. උත්තරයට දාන්න has decided කියලා. ඒ ඔයාලගේ දැනුම තමයි ඒ වගේ ගැළපෙන එකක් හොයාගන්න එක. මට එහෙම එකක් තේරුන්නේ නැහැ නේ සර්. ඒ කියන්නේ ඒක තමයි හරියට තාම ඔළුවේ නැහැ වැඩේ. දැන් මේ වගේ එකක් දැක්කම එහෙම හිතාගන්න බෑ මොකද්ද මේකට එන්නේ කියලා. මොකද පේපර් එකේ වැඩ කරන්න නම් ඒ මට්ටමේ දැනුමක් තියෙන්න ඕනේ. නැත්තම් බෑ මේ වැඩේ කරන්න. decided implement කරනවා කියන්නේ ක්‍රියාත්මක කරනවා policy එකක්. policy එකක්. right 2020 paper එකේ තිබිලා තියෙනවා 2020 තිබිලා තියෙනවා she blank when the power went out past continuous වාක්‍යයක්. she blank the power went out. power went out කියන්නේ විදුලිය විසන්ධි වුණා කියන එක. ඉතින් ඒ වෙලාවට ඔයාට අනිත් පැත්තෙන් ඕන වාක්‍යයක් කියන්න පුළුවන්. ඔය ලියන ඕන වාක්‍යයකට හරි දානවා ඒගොල්ලෝ. she was sleeping when the power went out. නැත්නම් she was studying. අන්න එක දාන්න. ඇයි පාඩම් කර කර හිටියා. she was studying. she was studying when the power went out. ඒක 2019 sorry 2020 ඊට පස්සේ 2019 ඇවිල්ලා තියෙනවා ප්‍රශ්නයක්. ඒක තියෙනවා by the time we arrived the meeting had already started කියලා. මෙන්න මෙතන past perfect past participle නෙමෙයි passive කියලා දාගන්න. මේක passive වෙන්නේ. by the time we arrived the meeting had already been started. the meeting had already been started passive voice. had already been. ඒවන ටිකක් අමාරුයි පුතේ නේද? දෙදස් විසි දෙකේ ඇවිත් තියෙනවා if he about the traffic he would have left earlier. past perfect past participle එකත් එක්ක දාන්න තියෙන්නේ if he about the traffic. ඒ කියන්නේ එයා traffic එක ගැන දැනගෙන හිටියනම් දැනගෙන තිබුණා නම් එයාට වේල පහෙන් ගෙදරින් පිටත් වෙන්න තිබුණා. නේද? he would have left earlier. if he had known ඔන්න උත්තරේ. if he had known about the traffic he would have left earlier. if clause එකක් විතර තියෙන්නේ. they blank on this project for several months. present perfect continuous තියෙන්නේ. present perfect continuous. 2023 paper එකේ මේක ඇවිත් තියෙන්නේ they on this project for several months. they on this project for several months. present perfect continuous. මොකක්ද එතෙන්ට එන්නේ? on this project for several months. දැන් කාලයක් තිස්සේ project එකේ ඒගොල්ලෝ වැඩ කරනවා. present perfect tense. they have been working. they have been working. හරි. they have been working on this project for several months. right ඊට පස්සේ 2021 ආපහු ඇවිත් තියෙනවා passive voice වාක්‍යයක් the book last year කියලා. past simple passive තියෙන. the book was published කියලා දාන්නත් පුළුවන්. the book was written කියලා දාන්නත් පුළුවන්. the book was written last year.
past simple passive was written. 2020 past present continuous. To the market now. She is going to the market now. She is going. අපොඩ්ඩයි පුතේ 2019 past perfect past participle කියලා තියෙනවා. He his homework before the teacher arrived. He had done his homework. Had done. HAD had. He had done his homework before the teacher arrived. දහනමේ he his homework before the teacher arrived. අපි කරා 2022 ඇවිල්ලා තියෙනවා by next year they will have. මේක future perfect පේනවනේ. They will have completed the construction. Construction. They will have completed. They will have completed the construction. Construction. By next year, they will have completed the construction. Right? 2023 paper එක. If I would consider the decision. Second conditional වලින් ලියන්න තියෙන්නේ. If I knew you. If I knew you. මං මාව දැනගත්ත නම් මං මාව දන්නව නම් මට ඒක සලකා බලන්න තිබුණා. I would consider the decision. If I knew you. If I knew you. මං දැනගෙන හිටියනම්. Right? හරි. බලන්න ඊළඟ ප්‍රශ්න දෙකක් ඉක්මනට තා ප්‍රශ්න තුනයි තියෙන්නේ. මේක ඉවරයක් කළාම දාම ඊතර ටියුට් එක ඉවරයි. ඕකේ. ඊතර ටික හෝම්වර්ක් කරන්න PDF එක එළියට අරගෙන ගේ සතිය කර පාඩමට සම්බන්ධ ඒවා තියෙන. ලබන සතියේ මම පුතාලට දෙනවා අවුරුදු 5ක first question එකයි අවුරුදු 5ක second question එකයි ඒ ටික ඔක්කොම එකට එකතු කරලා PDF එකක් right? ඒක තමයි අපි ලබන සතියේ කරන්නේ. She blank a teacher for over a decade. Present perfect වලින් ගන්න තියෙනවා. එයා අවුරුද්දකටත් වැඩි කාලයක් තිස්සේ ටීචර් කෙනෙක් වෙලා ඉඳලා තියෙනවා. A teacher for over a decade. අවුරුදු 10කටත් වැඩි. එහෙනම් උත්තරේ she has been. She has been a teacher for over a decade. Present perfect. She has been. 2020 they football when it started to rain. වහින්න පටන් ගන්නකොට ඒගොල්ලෝ ෆුට්බෝල් සෙල්ලම් කර කර හිටියා. They were playing football. They were playing football when it started to rain. 2019 he attending the conference next week. Future continuous වලින් තියෙන. 2019 he will be attending the conference next week. He will be attending. 2022 ඇවිත් තියෙනවා. She all night before the exam. She was මොකක්ද දෙන්නේ? She was studying all night before the exam. She was studying. පාඩම් කරා. මුළු රෑම පාඩම් කරා. She was studying. Studying කියන්නේ පාඩම් කරනවා. She was studying all night. The report reviewed by the committee. Present continuous passive තියෙන. Present continuous passive. The report is being reviewed. ඔන්න උත්තරේ. Is being. Present continuous passive voice නේ. දැන් passive voice ගැන මම අද පැහැදිලි කරේ නෑ පුතාලට. passive voice වල එක ලකුණයි එන්නේ මේකේ. ඒක ලොකුවට පැහැදිලි කරන්න දෙයක් නෑ. ඒකත් මම පැහැදිලි කරන්න ලබන සතියේ කියලා දෙන්නම්. හරි? right. දැන් එතකොට ඔන්න අපි මෙතෙක් අවුරුදු ගානක ආපු පේපර් වල තිබ්බ ඒ ප්‍රශ්න තමයි මේ කරේ. ලබන සතියේ කෙලීම විභාග ප්‍රශ්න අරගෙන ඒක තමයි කරගෙන යන්නේ. හරි? ඒ ඔයාලට මේ කරපු ටිකට අදාළව මම නෝට් එකක් දුන්නා CR පොතේ මේ PDF එක අරගෙන ළඟ තියාගන්න. ඕකේ? හරි.
එහෙනම් පුතේ අපි ඊළඟ දවසේ ඊටු ටික සාකච්ඡා කරමු. next week එකේ අනිවාර්යයෙන්ම log වෙන්න. payments කරලා නැති අය payment එක කරලා අර link එක ඉල්ලගෙන ඒකට join වෙන්න. මොකද ඒකට තමයි PDF ටික දාන්නේ. හරි? හරි okay. එහෙනම් පුතේ good night ඔයාලා හැමෝටම පරිස්සමට ඉන්න. අපි ලබන සතියේත් තවත් ප්‍රශ්නයක් කරනවා. thank you මට අද උදව් කරාට එහෙනම් right? හරි පුතේ good night bye.